මාර්තු මාසයේ 27 වෙනිදා රාජ් රණසිංහන්ගේ අද්විතීය නිර්මාණයක් වන ගෝත්‍රා චිත්‍රපටය රිද්මා මණ්ඩලයේ සිනමා හල් තුලින් ඔබට දැක ගන්නට පුළුවන්. ඉල්ලීමක් කරන මුලින්ම මේ චිත්‍රපටය නරඹන්න අනිවාර්යයෙන්ම. හරිම වෙනස් අමුතු කතා මාලාවක් චිත්‍රපටයක් තමයි ගෝත්‍රා කියන්නේ. ගෝත්‍රා චිත්‍රපටය ගැන කිව්වොත් හරිම එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. හරි يعني ලස්සන එක්ස්පීරියන්ස් එකක් මතකයක්. මීට අවුරුදු ගානකට ඉහතදී තමයි ගෝත්‍රා රූගත කිරීම සිදු කරේ. ටිකක් දුර කොළඹ ඉඳුර පැහැර පළාතක. ඇත්තටම මේ චිත්‍රපටයේට අතිරේක රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් ලංකාවේ දැනන ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම ආධුනිකය මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම සහභාගී වුණා. ඇත්තටම මේ චිත්‍රපටය ගැන කතා කරද්දී හරි ලස්සන මතක තියෙනවා. يعني අපි හැමෝම සාමූහිකව වැඩ කරා, හැමෝටම හොඳ ටැලන්ට්ස් තිබ්බා. ඒ වගේම රාජ් රණසිංහන් ගැන මතක් කරන්න ඕනේ. එතුමා හරි ප්‍රවීණකී මගේ නිෂ්පාදන කාර්ය මණ්ඩලය හරි උද්‍යෝගයෙන් ආටිස්ලා සලකලා ඒ ආටිස්ලා ඒ කාල සීමාව තුළ කරන කාල සීමාව තුළ ඇතිවෙච්ච සෞඛ්‍ය ප්‍රශ්න තිබුණ සමහරක් දේවල් ඒවට විෂයාකාරව එක්කොලන්ට ප්‍රතිකාර කරමින් ආරිස්ලව රැකගන්න ගොඩක් උත්සාහ කරා සහ ඒ අයට ලොකු අවස්ථාවන් ලබා දුන්නා. ඒ වගේම අර අපි ඔක්කොම එකතු ඉන්නකොට අර අලුත් අය, පරණ අය හිමිනෝ හරි සුහදයි. ඉතින් කතා බහ කරමින් අපි ආගේ තොරතුරු කතා බහ කරමින් ඉතින් රෑ නිදි මරාගෙන බැහැර පැත්තක හිටියේ. ඉතින් සමහර වෙලාවට ගොඩේ හැමෝම ඉන්නවා. ඉතින් ගොඩක් අය ඉන්නකොට හරි අමුතු අත්දැකීමක් තිබ්බේ. ඒ වගේම මතක් කරන්න ඕන ලස්සන දේවල් තමයි අර ෆයිටින් සීන් වල. මට තිබුණ අවස්ථාව මම දන්නේ නැහැ චිත්‍රපටයක තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. කොහොම වේද කියලා වටේ බලන්න ඕන එක බලා ගන්න ෆයිට් කරන්න තිබ්බා. ඒ කියන්නේ මම කෝච් එක කෙනෙක් නේ ඉතින් කරනකොට ඉතින් ඇදගෙන වැටෙනවා. අපි ජීවිතේට ෆයිටර්ස්ලත් එකක් ෆයිට් කරලා නැහනේ. ඒ ටෙක්නික් එකට අපි ෆයිට් කරලා නැහනේ. එතකොට අර ඒ ටෙක්නික් එකට ෆයිට් කරනකොට ඒක අපිට හරි අමුතු අත්දැකීමක්. ඉතින් මේ හැම සුන්දර මතකත් එක්ක තමයි ගෝත්‍රා චිත්‍රපටය ඉන්නේ. ඉතින් මේ 27 වෙනිදා ප්‍රෝග්‍රෑම් එක දවසයි. රිද්මා මණ්ඩලයේ සිනමා හල් එකක බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ වගේ කතාවක් මේ වගේ චිත්‍රපටයක් නරඹුවේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඒ ආදරණීය සිනමාලවලින්ට මම ඉල්ලීමක් කරනවා. ගෝත්‍රා චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න. කමෙන්ට් එකක් දෙන්න බලලා කොහොමද